2026 අපේ රටට මොකද වෙන්නේ? චන්ද්‍රග්‍රහණයක් දින හදපු නැකතක් භාවිත කරන්නේ නැහැ කියලා මතවාදයක් තියෙනවා. අනපේක්ෂිත සිද්ධියකින්නේ මහින්ද මහත්තයාට ගෙදර යන්න වෙන්නේ. එහෙනම් අපි කාලෙන් කාලෙට ඇයි වෙලාවල් බලන්නේ? අසන්න වශයෙන් අවුරුදු 5කට විතර පාරක් ගෙදර බලාගත්තට කමක් නැහැ. ඒතර ඇත්තටම දැන් ඕක මහින්ද මහත්තයාට කිව්වා නම් එහෙම මේ එදා චන්ද්‍රග්‍රහණයක් තියෙනවා මේක කරන්න හොඳ නැහැ කියලා බඩ 100%ක් ෂුවර් මහින්ද මහත්තයා වෙලේ කරන්නේ නැහැ කියලා. වෙච්ච සුගතියක් පිළිබඳව අපිට දැනගන්න විදියකුත් නැහැ. දැන් මේ විදියට රට යනවා. හැමදාම දියුණු වෙමින් පවතින රටක් හැටියට තමයි අපේ රට තියෙන්නේ. එදිනෙදා ජීවිතයේදී අපිට ජ්‍යොතිර්වේදය පිළිබඳව හිතේ විවිධ අදහස් ගැටලු ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ අපිට ඇතිවෙන ගැටලු පිළිබඳව කතා කරන්නට අද අපි සමග සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා. අපි එතුමන්ව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඇත්තටම ඉන්දික මහත්තයා මේ තරු තාරකාවලට අපේ ජීවිතය තීරණය කරන්න පුළුවන්කමක් තියනවද? මේ ජ්‍යොතිර්වේදය කියන විෂයේ වැදගත්කමක් තියනවද? ජ්‍යොතිෂය කියන විෂය පෙරදිග සහ බටහිර කියන්නේ ලෝකයේ දියුණු හැම ශිෂ්ටාචාරයකම භාවිතා වෙලා තියෙනවා. විශේෂයෙන්ම බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ ඉඳලා ඇත්තටම ජ්‍යොතිෂය වැදගත් වුණා අතීතයේ නම් ප්‍රධාන ශාස්ත්‍ර ගණනාවකට එකක් කෘෂිකර්මය, අනිත් එක තමයි මේ වෛද්‍ය ශාස්ත්‍රය, විශේෂයෙන්ම අපේ ආයුර්වේදය සහ මේ ආසියාතික සෝකිරීම් පදනම් කරගත්ත වෛද්‍ය ශාස්ත්‍රයන් සහ අපේ එදිනෙදා ජීවිතය. ඒතකොට ඒක රාජ්‍ය පාලනය වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්, අපේ ආර්ථික ජීවිතය වෙන්න පුළුවන්. මෙන්න මේ අපේ එදිනෙදා ජීවිතයට විශේෂයෙන්ම ග්‍රහ වස්තුන් සහ තාරකාවන්ගේ චලිතය සහ අපේ එදිනෙදා ජීවිතය අතර තියෙන අන්තර් සම්බන්ධය පිළිබඳව විවරණය කරන විෂය තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. එතකොට ඒ හරහා ඇත්තටම අපිට අපේ අනාගතය පිළිබඳ පුරෝකථනයක් ලබා ගැනීම, ඊළඟට අපේ පවතින හිතකර තත්වයකට ගෙනීම සහ හිතකර තත්වයන් වඩා හිතකර තත්වයකට වඩා යහපත් තත්වයකට පත් කරගන්න ජ්‍යොතිෂය පාවිච්චි කරන්න පුළුවන්. කාල් යුන් වගේ මනෝවිද්‍යාඥයෙක් ගත්තොත්, විශේෂයෙන්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ප්‍රධාන අනුගාමිකයා කාල් යුන් ජ්‍යොතිෂය පාවිච්චි කරා මානසික රෝගීන්ව හඳුනා ගන්න. ඒ කියන්නේ ඔහු විශ්වාස කරා ඔහු තමයි ඔය මේ සයිකොලොජිකල් ඇස්ට්‍රොලොජි කියන මේ බටහිර ජ්‍යොතිෂ ගුරුකුලය නිර්මාණය කරේ. පුද්ගලයන්ගේ මානසික රෝග සහ කේන්ද්‍ර සටහන අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා කාල් යුන් යෝජනා කරා වඩාත් මේ සාර්ථක සායනික පරීක්ෂාවක් සඳහා ජ්‍යොතිෂය යොදා ගන්න පුළුවන් මානසික රෝගීන්. මේ ජ්‍යොතිෂය කියන විෂය නවීන විද්‍යාවෙන් තහවුරු කරලා තියෙනවද? නවීන විද්‍යාවත් එක්ක මේ විෂය ගැළපීමක් තියෙනවද? බටහිර විද්‍යාව කියලා අපි හඳුන්වන දැනට හඳුන්වන දැනුම් පද්ධතියත් එක්ක ගත්තොත් ඇත්තම බටහිර විද්‍යාව ජ්‍යොතිෂය හඳුන්වන්නේ සූඩෝ සයන්ස් එකක් නැත්නම් ව්‍යාජ විද්‍යාවක් හැටියට. කවුරු හරි කියනවා නම් මේ ජ්‍යොතිෂය බටහිර විද්‍යාවෙන් තහවුරු කරලා තියෙනවා කියලා ඒක තනිකර බොරුවක්. සබට ප්‍රධාන ධාරාවේ කිසිම බටහිර විද්‍යාඥයෙක් ජ්‍යොතිෂය විද්‍යාත්මක විෂයක් කියලා පිළිගන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා ජ්‍යොතිෂය සූඩෝ සයන්ස් එකක් කියලා කියනකොටම තව සූඩෝ සයන්ස් කියන ගණයට වැටෙන විෂයන් ගණනාවක් ලෝකේ තියෙනවා. එකක් තමයි හෝමියෝපති. හෝමියෝපති කියන බටහිර ඇලොපති වෛද්‍යවරු කියන්නේ සූඩෝ සයන්ස් එකක් ව්‍යාජ විද්‍යාවක්. හෝමියෝපති වල කිසිම මේ ඖෂධ වල ඖෂධීය ගුණයක් නැහැ. අර ප්ලැසිබෝ ඉෆෙක්ට් නැත්තම් මේ මානසික හේතුමත් තමයි සුව වෙන්නේ කියලා. ඊළඟට අපේ ඇක්යුපන්ක්චර් නැත්තම් චීන කටු. චීන කටුත් බටහිර විද්‍යාව සලකන්නේ සූඩෝ සයන්ස් එකක් ව්‍යාජ විද්‍යාවක් හැටියට. අපේ උපන් වේලාව සහ ලග්නය පිළිබඳව අපි කතා කළොත්. ඔව් ඇත්තටම උපන් වේලාව කියන්නේ කවුරු හරි උපදින මොහොතේ නැත්තම් කිසියම් කාර්යයක් ආරම්භ කරන මොහොතේ ඒ අදාළ ස්ථානයට නැගෙනහිර සිටිජේ උදා වෙලා තියෙන තාරකා රාශිය තමයි මහත්ය ලග්නය කියලා කියන්නේ. ඒතර ඇත්තටම ලග්න කියන සංස්කෘත වචනේ තේරුම ඇත්තටම ඇටැච්මන්ට් කියන එක. නැත්නම් සම්බන්ධය කියන. දැන් ඔය ලග්න ගැන කිව්වට ගොඩක් අය දන්නේ නැහැ මේ කවුරුත් කියන්නේ නැහැ ලග්නය කියන්නේ මොකද්ද කියලා. ලග්නය කියන්නේ මේ හුදු මේ ඇස්ට්‍රොලොජිකල් ටෙක්නිකල් ටර්ම් එකක් නෙමෙයි. ඒ කියන්නේ ජ්‍යොතිෂමය පාරිභාෂික වචනයක් නෙමෙයි. ලග්නම් කියන්නේ සංස්කෘත වචනයක්. ලග්නම් කියන්නේ මොකක් හරි දෙකක තියෙන සම්බන්ධයට. ඒතර යම් රාශියක් අපි උපදින මොහොතේ නැගෙනහිර සිටිජයෙන් උදා වෙමින් පවතිනවා නම් උදා වෙලා තියෙනවා නම් ඒ තාරකා රාශිය අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනවා ජ්‍යොතිෂමය නිර්ණායකයන් නැත්නම් ජ්‍යොතිෂමය සිද්ධාන්ත අනුව. ඒ වගේම මේ ඉන්දික මහත්තයා දැන් අපේ උපන් වේලාව අනුව අපිට කේන්ද්‍රයක් හදනවා. මේ කේන්ද්‍රයේ සඳහන් වෙලා තියෙනවා අනාගතයේ අපේ ජීවිතය කොහොමද වෙන්නේ, ජීවිතයේ තීරණයන් පිළිබඳව සමහර වෙලාවට සඳහන් වෙනවා කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි කාලෙන් කාලෙට ඇයි වෙලාවල් බලන්නේ? පුද්ගලයෙක්ගේ ගත වෙන මහදසා, අන්තර්දසා, විදසා සහ මේ අකණ්ඩව සිද්ධ වෙන ග්‍රහයන්ගේ ගෝචරත් එක්ක පුද්ගල ජීවිතයේ වෙන වෙනස් වීම වරින් වර බලා ගන්න ඇත්තටම මේ කියන්නේ
වරින් වර කියන්නේ මේ මාසෙන් මාසෙට කේන්දරේ බලන කියන එක නෙවෙයි. අසන්න වශයෙන් අවුරුදු 5කට විතර පාරක් කේන්දරේ බලාගත්තට කමක් නැහැ. ඒ වගේම තමයි ඉන්දික මහත්මයා මේ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ කියන කාරණය අපිට මේ ජ්‍යොතිර්විද්‍යාත්මකව ජ්‍යොතිෂ වේදය අනුව බලපෑමක් තියෙනවද? පැහැදිලිවම දැන් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඊටාම ප්‍රබල සම්බන්ධයක් තිබෙනවා ලෝකායත ජ්‍යොතිෂයත් එක්ක. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම රටවල් සම්බන්ධ ලෝකයේ සම්බන්ධව කරනු ලබන විග්‍රහයන් එක්ක. විශේෂයෙන්ම අපි දැන් චන්ද්‍රය ගත්තොත් එහෙම ලෝකයේ හැම ශිෂ්ටාචාරයක්ම පොදුවේ විශ්වාස කරනවා චන්ද්‍රයා සහ අපේ මානසික ක්‍රියාවලිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. අර ගමේ කතාවක් තියෙන්නේ පොය කිට්ටුව මේ මානසික රෝගීන්ට පිස්සු වැඩි වෙනවා. ඊළඟ ඔබ අත්දැකලත් ඇති මේ ඔය වීස් එක වැඩි වීම ඒ වගේ. එතකොට දැන් ප්‍රධාන වශයෙන්ම දැන් ලෝකේ අපි ගත්තොත් ලතින් භාෂාවෙන් චන්ද්‍රයට කියන්නේ ලූනා, මානසික රෝග වලට කියන්නේ ලුනටික්. ඒ වගේම හින්දි භාෂාවෙන් චන්ද්‍රයට කියන්නේ චන්ද්‍ර, මානසික රෝග වලට කියන්නේ චන්ද්‍රමාර. ඒ කියන්නේ චන්ද්‍රයා සහ දැනටත් ලෝකේ විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය වෘත්තියේ දෙන අයගෙන් සාමාන්‍යයෙන් 80%ක් විතර ලෝකෙම විශ්වාස කරනවා මේ චන්ද්‍රයා සහ අපේ මනස අතර සම්බන්ධයක් තියෙනවා. චන්ද්‍රග්‍රහණ සහ මං කිව්වා ලෝකායත ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණයක් වේවා සූර්යග්‍රහණයක් වේවා සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ මාස 6ක විතර කාලයක් ඒකේ බලපෑම් බලපවත්වන්න පුළුවන්. ඒතකොට ඒකේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල හැටියට ඇතැම් චන්ද්‍රග්‍රහණත් එක්ක අනපේක්ෂිත ස්වභාවික විපත් ස්වභාවික අනතුරු වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර ජන කැළඹීම් ජන අරගල වෙන්නට පුළුවන්. මේ වගේ චන්ද්‍රග්‍රහණත් එක්ක බලපාන සිදුවීම් සහ ඔය තව සූර්ය ලපත් එක්ක ඇති වෙන ලෝකේ පුරා පැතිරෙන වසංගත රෝග සම්බන්ධ තියෙනවා යම් සාක්ෂි. ඒතර මේවත් එක්ක සැලකිය යුතු බලපෑමක් තියෙනවා. දැන් අපිට මේ අහන්න තියෙන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සඳහිරු සෑය විවෘත කරද්දී එතුමන් ඒ විවෘත කරපු නැකත චන්ද්‍රග්‍රහණයක් දින හදපු නැකතක් සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණයක් දින තියෙන නැකත් භාවිත කරන්නේ නැහැ කියලා මතවාදයක් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කළොත් 2022 මයි 9 වෙනිදා අනපේක්ෂිත සිද්ධියකින් මහින්ද මහත්තයාට ගෙදර යන්න වෙන්නේ. ඒතර මේ සිද්ධියට කලින් නොවැම්බර් 18 2021 නොවැම්බර් 18 ඔබේ මතකේ නිවැරදි ඔබට මතක් වෙයි මේ සඳහිරු සෑය විවෘත කරා මහින්ද මහත්තයා. කවුරු හරි දීපු ඉතාම වැරදි ජ්‍යොතිෂ උපදේශයක්. චන්ද්‍රග්‍රහණයක් දවසක තමයි සඳහිරු සෑය විවෘත කරේ. චන්ද්‍රග්‍රහණයක් සහ සූර්යග්‍රහණයක් දෙපැත්තේ දවස් 3 මේ දෙපැත්තට නැකත් ගන්නෙ නෑ. ඒක ඉන්දියානු ಭಾರತೀಯ ජ්‍යොතිෂ නියමයක්. ඒතර ඇත්තටම දැන් ඕක මහින්ද මහත්තයාට කිව්වා නම් එහෙම මේ එදා චන්ද්‍රග්‍රහණයක් තියෙනවා මේක කරන්න හොඳ නෑ කියලා බඩ 100%ක් ෂුවර් මහින්ද මහත්තයා වෙරේ කරන්නේ නෑ කියලා. 2026 අපේ රටට මොකද වෙන්නේ? අපි පොදුවේ ගත්තොත් විශේෂයෙන්ම දැන් සෙනසුරුගේ ගෝචරය අපි වෛදික ජ්‍යොතිෂ ක්‍රමයට ගත්තොත් විශේෂයෙන්ම කුම්භ, මීන, මේෂ ඒ වගේම සිංහ ලග්න හිමියන්ට මේ වෙලාව ටිකක් අහිතකර වෙලාවක්. ඒ අතරින් විශේෂයෙන් මේෂ සහ මීන. මේක හැබැයි ඔබේ උපන් අවාංශකය අනුව දැන් ඔබ ඉපදලා තියෙන්නේ මේෂ, උෂම, මිථුන වගේ නවාංශකයක නම් ඍජුවම ඔබේ භව කේන්ද්‍රෙත් ශනි 12 වෙනි තමයි මේ වෙලාවේ ගමන් කරන්නේ. දැන් ඔබ සිංහ ලග්න හිමියෙක් නම් ඒත් මේෂ, උෂම, මිථුන නවාංශක වලින් ඉපදලා තියෙන ඍජුවම භව කේන්ද්‍රේ 12 වෙනි තමයි මේ වෙලාවේ සෙනසුරු ගමන් කරන්නේ. එතකොට ඒ අනුව ඔබේ නවාංශකයත් එක්කත් ඒ කියන්නේ උපන් අංශකය මේකට බලපානවා. පොදුවේ මේෂ සහ සිංහ ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් විශේෂයෙන් යම් අහිතකරතාවයක් මේ වෙලාවේ තියෙනවා. ඔබේ උපත්ති කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වයක් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සෙනසුරුගේ මහදසාවක් අන්තර්දසාවක් ගත වෙනවා නම් මේ බලපෑම තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. රාවණත් නැති, දියසෙනුත් නැති අපේ රටේ අනාගතය කොහොම වෙයිද? මේ වෙනකන් ඒ කිසි කෙනෙක්ගේ උත්පත්තියක් ගැන අපිට අහන්න දැකලත් නැහැ. අපේ රටේ අපේ මිනිස්සුන්ට වෙච්ච සුගතියක් පිළිබඳව අපිට දැනගන්න විදියකුත් නැහැ. දැන් මේ විදිහට රට යනවා හැමදාම දියුණු වෙමින් පවතින රටක් හැටියට තමයි අපේ රට තියෙන්නේ. ඉතින් මේ තොටවත්තු මහත්තයා අනාගතයේ මේ කාරණා පිළිබඳව ඔබතුමාගේ අදහස මොකද්ද? අනාගතයේ ඇත්තටම අපිට මේ කාගේ හෝ සරණක් පිහිටක් ලැබෙයිද? ඔව් දැන් චාරක මේ ওই දියසෙන් රාවණ කතාව ගැන අපි බැලුවොත් එහෙම ඒක වෙන කෝණ ගණනාවකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක කෝණයකින් බලන්න පුළුවන්. අනිත් පැත්තට මනෝවිද්‍යාත්මක කෝණයකින් බලන්න පුළුවන්. දැන් ඔය ඔබ කිව්ව ඔය සහස්ත්‍රය ආරම්භය අපි ගත්තොත් එහෙම ඒක ඇත්තම මුළු ලෝකෙම එක රටක් හැර අනිත් ලෝකේ ඔක්කොම රටවල් මේ සහස්ත්‍රය ආරම්භයේ සැමරුවේ ඇත්තටම වැරදි අවුරුද්දක. ඒ කියන්නේ මේ තුන්වෙනි සහස්ත්‍රය පටන් ගත්තේ 2000 ජනවාරි 1 වෙනිදා නෙවෙයි. 2001 ජනවාරි 1 වෙනිදා. දැන් අපි ගණන් කරන්නේ 1 ඉඳලා 100ටනේ. 100 කියන්නේ ශතකයක අන්තිම ඉලක්කමද පළවෙනි ඉලක්කමද? අපි සහස්ත්‍රකය කියලා ගණන් කරොත් 1 ඉඳලා 10 වෙනි ගණන් කරද්දී 1000 කියන්නේ පළවෙනි ඉලක්කමද අන්තිම ඉලක්කමද? 10 ඉන්නේ සහස්ත්‍රකය ඉවර වෙන්නේ. දෙවෙනි සහස්ත්‍රකය පටන් ගන්නකොට 1001. ඒතර ඇත්තටම මේ මුළු ලෝකෙම ඒ ට්‍රෙන්ඩ් එකට ඔය 2000 සමරද්දි ඔය
ඔයාලට මතක ඇති මම හිතන්නේ අර Y2K කේස් එකේ කියලා හිතුවේ කම්පියුටර් නවතී කියලා හිතුවේ 2000 ජනවාරි 1 වෙනිදානේ. ඇත්තටම 2001 ජනවාරි 1 වෙනිදා තමයි තුන්වෙනි සහස්‍රකය පටන් ගත්තේ ලෝකේ එකම එක රටක්. 2001 ජනවාරි 1 වෙනිදා සහස්‍රක උදාව සැමරුවයි කිව්බාව. කිව්බාව හැර ලෝකේ අනිත් ඔක්කොම රටවල් සහස්‍රකයේ සැමරුවේ සහස්‍රකයේ උදාවගත් කියලා හිතාගෙන සැමරුවේ සහස්‍රකයේ නිමාව. ඒ කියන්නේ අපි මුලින් ඉඳලම ලෝකෙම වරද්දගෙන තියෙන්නේ. දැන් මම කියව කතාව තේරෙන්නේ නැද්ද මං හිතන්නේ. සහස්‍රකයක් පටන් ගන්න එකෙන්. එකේ ඉඳලා 10 වෙනකම් පළවෙනි සහස්‍රකය 2001 ඉඳලා 2000 වෙනකම් දෙවෙනි සහස්‍රකය තුන්වෙනි සහස්‍රකය ඒතකොට පටන් ගන්නවා 2001. 2001 ජනවාරි 1 වෙනිදා සමරන්න ඕන එක කිව්බාව හැර ලෝකේ අනිත් ඔක්කොම රටවල් වල ඉන්න මෝඩයෝ ටික සමරුවේ 2000 ජනවාරි 1 වෙනිදා. හරි ඒක වෙන කතාවක්. නමුත් ඔය දියසෙන් කතාව අපි ගත්තොත් එහෙම මේ ඔය දියසෙන් කියලා කියන්නේ පැරකුම්බා සිරිත තිබිච්ච කවියක්. දැන් ඕක ලෝකෙම අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම ඔය ජේසුස් වහන්සේගේ උපතට කිට්ටු කාලේ වෙනකොට ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස ආරම්භය වෙනකොට මේ ඊශ්‍රායෙල් යුදෙව්වන්ගේ බලාපොරොත්තුවක් තිබුණා මෙසියස් කෙනෙක්. අපේ දියසෙන්ම තමයි. ඒ කියන්නේ මේ ස්වර්ගයෙන් ඇවිල්ලා මෙසියස් කෙනෙක් ගැලවුම්කාරයෙක් ඒගොල්ලෝගේ ජාතිය ගලවගන්නේ කියලා හේතුව ඒගොල්ලෝගේ ජාතිය වෙනකොට දෙවතාවක් වහල් භාවයට පත් වෙලා හිටපු පීඩාවට පත් වෙලා හිටපු ජාතියක්. ඒතකොට මේ පීඩාවට පත් වෙච්ච දිගින් දිගටම අසාර්ථක වෙච්ච මේ පරාදීන බවට පත් වෙච්ච ජාතියක සාමූහික මේ අවිඥානයේ collective unconscious එකේ මේ ක්‍රියා එක්තරා විදියක මේ ප්‍රක්ෂේපණයක් තමයි ඔය දියසෙන් හරි මෙසියස් හරි කවුරු හරි ගැලවුම්කාරයෙක් එයි කියන එක. එතකොට ඇත්තටම දියසෙන් කියන්නේ ඇත්තටම දැන් නම් දියසෙන් ඔබ කිව්වාගේ දැන් ජෝක් එකක් වෙලානේ තියෙන්නේ. ඒක දැන් 2020න් පස්සේ සම්පූර්ණ ජෝක් එකක් වුණානේ. දැන් රාවණා ගත්තොත් රාවණා ඇත්තක්ද බොරුවක්ද කියන එක ගැන අපිට නිශ්චිතව කියන්න බෑ. හැබැයි රාවණා කියලා කියන්නේ අපේ අයිකන් එකක්. ඒ කියන්නේ අපේ මේ සමස්ත ලංකාවේ මේ විශිෂ්ට ඓතිහාසික සංස්කෘතික නායකත්වය තමයි රාවණා කියන්නේ. රාවණා හිටියත් නැතත්. ඒක දැන් ඔය එක එක කට්ටිය ඇවිල්ලා රාවණාගේ අයියලා නංගිලා ඉපදලා මේක දැන් ජෝක් කරලානේ තියෙන්නේ. නැත්නම් මේ අපේ මේ මොකද්ද ජන විඥානයේ කාවැදිච්ච අපේ විතර නෙමෙයි විශේෂයෙන්ම ඔය ලංකාවතාර සූත්‍රය වගේ එකක් බලද්දි පේනවා චීනය වගේ රටවල අය තුල පවා රාවණා තායිලන්තයේ දක්වා පවා රාවණා පිළිබඳ විශාල ගෞරවයක් මුළු ආසියාතික ලෝකෙම තියෙනවා. ඒක සෝරි ඊජිප්තුව දක්වන්නේ උනේ මේවා ඔය දේශපාලන කැම්පේන් සහ සමහර තම තමන්ගේ එක එක්කෙනාගේ පෞද්ගලික බල ව්‍යාපෘති සහ ආර්ථික ව්‍යාපෘතිත් එක්ක මේවා ජෝක් බවට පත් වුණා. ඉතින් ඇත්තටම මම කිව්වේ පරාදීන ජාතික එක පොදු ලක්ෂණයක් ඕක. විටින් විට මේ ඔබතුමා අදහස් මතවාද ඉදිරිපත් කළා දේශපාලන ක්‍රියාවලිය දේශපාලන පක්ෂ දේශපාලනය පිළිබඳ අනාගතයේ කුමන නායකයන් බිහි වෙයිද කුමන නායකයන්ට අවාසි සහගත තත්වයක් දේශපාලනය තුළ ඇති වෙයිද කියලා. නමුත් මම ඊට පොඩ්ඩක් පරිබාහිර කාරණයක් අහන්නේ ඇත්තටම මේ මොහොතේ ඔබතුමාගේ දේශපාලන මතවාදය වැඩිවෙන්ම ලං වෙන්නේ කුමන දේශපාලන මතයක් එක්කද? කිව්වල කවන්නේ නැද්ද? නෑ කියන්න. මේ වෙලාවේ තියෙන දේශපාලන මේ ව්‍යාපාරයන් පිළිබඳව ඒ කියන්නේ මට පොඩි හරියක් තියෙන දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියලා හුත් මට කියන්න වෙන්නේ පෙරටුගාමී කියලා. නමුත් මම විශ්වාස කරනවා ලංකාවේ අනිත් දේශපාලන ව්‍යාපාර වලට වඩා උන් ඇත්තටම යම් අවංක භාවිතයක් තියෙනවා. ඉතින් ඉන්දික තොටවත්ත මහත්තයත් එක්ක මේ ජ්‍යොතිෂ විෂය පිළිබඳව සහ විවිධ විෂයන් පිළිබඳව කතා කරද්දී පරක් තෙරක් නොපෙරෙන මානයට කතා කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපිට විශාල කාලයක් අවශ්‍ය වෙනවා. නමුත් මේ විනාඩි 20ක 30ක පොඩි කාලයක් තුළ එතුමන් සමග විවිධ කිසිම මාතෘකාවක් සම්බන්ධව අවසානයට කතා කරන්න බැරි බව අපි දන්නවා. ඉතින් ඒ වගේම තමයි බොහොම කාර්යබහුල මොහොතක අපිට මේ කාලය ලබා දුන්නු පිළිබඳව ඉන්දික තොටවත්ත මහත්මයාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේ අපේ රිසි ටීවී නාලිකාව වෙනුවෙන් ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.